අර කෙල්ලෝ හීනෙන් දැක්ක මචං. සහස් මේ ගැන කිව්වේ කීවෙනි වතාවටද කියලා තාරකටත් මතක නැති තරම්ය. සහස්ගේ දැස්වල තිබුණේ කිසියම් බලාපොරොත්තු සහගත බවක් වගේම ලොකු වෙහෙසකි. ඔබ ඔය හීනෙන් දකින කෙල්ලව මේ ආත්මෙට හොයන්න වෙන්නේ නෑ බං. තාරක වෙනද වගේම කිව්වේ කේන්තියෙනි. ඔහු Taman ඉදිරියේ තිබුණු තේකෝප්පේ නුගුරක් බීවේ සහස් දෙස රවා බලමිනි. නෑ බං තාරක මේ පාරේ එක වෙනද වගේ නෙමෙයි. මට ඇහුණා එයා මොකක් හරි කියනවා. ඒත් ඒක හරියටම තේරුම් ගන්න කලින් මට ඇහැරුණා. සහස් කීවේ බර හුස්මක් පිට කරමිනි. උඹට ඔය පිස්සුව හැදිලා දැන් අවුරුදු 2ක් වෙනවා සහස්. උඹ දන්නවද ඔය රූපේ පස්සේ පන්නලා උඹේ ඇත්ත ජීවිතේ කී දෙනෙක්ව මග අරගත්තද කියලා? අර ශාලනි. හේකෙල්ල උඹට කොච්චර ආදරේ කළාද? හේත් උඹ කිව්වේ මොකද්ද? මට හීනෙන් පේන කෙල්ලගේ ශාලනිට නෑ කියලා. මේක මහා විකාරයක් බං. තාරක සිය හඬ අවදි කළේ දැඩි කලකිරීමෙනි. සහස් නිහඬ විය. තාරක කියන දේ බොරු නොවන බව ඔහු දනී. නමුත් සෑම රාත්‍රියකම Tamanගේ නින්දට පැමිණෙන කිසිදා සැබෑවට දැක නැති ඒ රුව ඔහුට අමතක කළ නොහැක. ඇය සිටින්නේ මීදුම පිරුණු නිම්නයකය. ඇගේ දැස්වල තිබුණේ ඔහුට පමණක් කියවිය හැකි රහසකි. තාරක ඔබ හිතනවද මට පිස්සු කියලා? සහස් සෙමෙන් ඇසීය. තාරක මොහොතක් සහස්ගේ මුහුණ දෙස බලා සිටියේය. සහස්ගේ මුහුණේ තිබූ අහිංසක බලාපොරොත්තුව දුටු විට තාරකගේ කේන්තිය මොහොතකට නිවී ගියේය. උඹට පිස්සු නෑ මචං. ඒත් උඹ ජීවත් වෙන්නේ නැති ලෝකික. හීන කියන්නේ අපේ හිතේ තියෙන අසම්පූර්ණ ආශාවන්. උඹ ඔය දකින්නේ උඹේ හිතේ ඉන්න පරමාදර්ශී ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න ඇති. ඒත් මතක තියාගනි. ඇත්ත ජීවිතේ මිනිස්සු සම්පූර්ණ නෑ. උඹ හොයන ඒ පරිපූර්ණ රූපේ මේ පොළොවේ තාම ඉපදිලා නැතුව ඇති. තාරක නැගිට සහස්ගේ උර හිසට තට්ටුවක් දැමීය. යමු. දැන් ඔය හීනේ අමතක කරලා වැඩට යන්න ලෑස්ති වෙමු. සහස් තාරක පසුපසින් ගියද ඔහුගේ සිතේ තවමත් තිබුණේ ඒ මීදුම පිරුණු නිම්නයේය. ඇය Tamanට යමක් පැවසීමට උත්සාහ කළ ඒ මොහොත ඔහුගේ මතකයේ තදින් රැඳී තිබුණි. සමහර විට එයා කොහේ හරි ඉඳන් මග බලන් ඉන්නවා වෙන්න ඇති. ඔහු Tamanටම මුමුණා ගත්තේය. සති කිහිපයක් ගෙවී ගියේය. තාරකගේ අවවාද මැද සහස් සාමාන්‍ය ජීවිතයට හුරු වීමට උත්සාහ කළද දෛවය ඔහුට වෙනත් මගක් සූදානම් කර තිබුණි. එදින වැහිබර සැන්දෑවකි. සහස් කාර්යාලයේ සිට නිවසට පැමිණෙමින් සිටියේ සුපුරුදු බස් රථයේය. වර්ෂාව නිසා පාරවල් මීදුමින් වැසී තිබුණි. එකවරම බස් රථය දැඩි තිරිංග පහරක් සමග නතර විය. පාර මැද විශාල ගසක් කඩා වැටී තිබුණි. මලිලා මෙතනින් එහාට යන්න බෑ. පයින් තමයි යන්න වෙන්නේ. කොන්දොස්තර කෑ ගැසුවේය. සහස් කුඩයත් ඉහළාගෙනම මීදුම පිරුණු පාර දිගේ ඇවිද යන්නට විය. තමාවට පරිසරය කොහේ හෝ දැක පුරුදු බව සහස්ට හැඟුණි. මීදුම පාරායින ඇති පයින් ගස් මේ සියල්ල ඔහුගේ සිහිනයේ තිබූ නිම්නයට සමානය. ඔහු නොදැනුවත්වම ප්‍රධාන පාරෙන් ඉවතට හැරී කුඩා අඩිපාරකට අවතීර්ණ විය. මීදුම තවත් අද විය. මීටර කිහිපයක් ඉදිරියට යද්දී පැරණි පන්නේ ලී ගේට්ටුවක් සහ කුඩා ලෑලි නිවසක් ඔහුට දැකගත හැකි විය. සහස්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. මේ ඒ නිවසමයි. ඔහුගේ හීනයේ නිතර පෙනෙන නිවස. ඔහු බියෙන් නුවද ගේට්ටුව තල්ලු කර ඇතුළු විය. නිවසේ ආලින්දයේ ලන්තෑරුමක එළිය දැල්වෙමින් තිබුණි. එහි වූ ලී බංගුවක තරුණියක් වාඩි වී සිටියාය. ඇය සිටියේ පාර දෙස බලාගෙනය. සහස් අඩියක් ඉදිරියට තැබුවේය. තරුණිය සෙමෙන් හිස ඔසවා බැලුවාය. සහස්ගේ පපුව නතර වූවක් මෙන් ඔහුට දැනුනි. ඒ මුහුණ වසර 2ක් තිස්සේ ඔහු හීනෙන් දකිනේ රුවමයි. එහෙනම් ඔයා ආව නේද? ඇයි ඉතා සෙමින් මිමුණුවාය. සහස් ගොත ගසමින් ඔයා මාව අඳුරනවද? යැයි ඇසීය. ඇය මද සිනහවක් පෑවාය. මම අවුරුදු 2ක් තිස්සේ හැමදාම හීනෙන් දැක්ක ඔයාව. මේ පාර දිගේ ඔයා එනකල් මම බලාගෙන හිටියා. සහස් පුදුමයෙන් ගල් ගැසුනි. මෙය සිහිනයක්ද යථාර්ථයක්ද කියා ඔහුට සිතාගත නොහැකි විය. තාරක පැවසූ පරිදි ඇය හිතේ මවාගත් රූපයක් නොවේ. ඇය සැබෑවටම ජීවත් වන කෙනෙකි. මගේ නම මයුමි. ඇය පවසා ඔහුට වාඩිවීමට ඉඩ සැලසුවාය. එදින රාත්‍රියේ ඔවුන් බොහෝ වේලාවක් කතා කළහ. එකම දිනක එකම වේලාවක ඔවුන් දෙදෙනාටම එකම හීනය පෙනී තිබුණි.
එය ලෝකයේ විද්‍යාවට පැහැදිලි කළ නොහැකි ආත්මීය බැඳීමක් බඳු විය. පසුදා උදෑසනම සහස් කෙලින්ම ගියේ තාරක හමුවීමටය. තාරක මට ඒ කෙල්ලව හම්බුණා බං. සහස් කෑ ගසමින් පැවසීය. තාරක තවමත් සිනාසෙමින් ආයේ තීනෙන්ද යයි ඇසීය. නෑ මචං ඇත්තටම. සහස් තමා දුටු දේ මයුමි ගැන සහ ඒ අද්භූත නිවස ගැන සියල්ල විස්තර කළේය. තාරකගේ සිනහව මැකී ගොස් මුහුණ සුදු මෙලිවිය. ඔහු සහස් දෙස බලා සිටියේ අදහගත නොහැකි බැල්මකිනි. සහස් උඹ ඔය කියන පාරේ ඔය කියන තැන දැන් අවුරුදු 5කින් කිසිම ගෙයක් නෑ බං. එතන තිබුණේ මීට අවුරුදු 5කට කලින් නායකගේ වත්තක්. ඒ නායකගේ වෙලාවේ මුළු පවුලක්ම නැති වුණා එතන. ඒ හිටපු පවුලේ එකම දුවගේ නම මයුමි. සහස්ගේ ලෝකයම කඩා වැටුණාක් මෙන් දැනුනි. නෑ ඒක වෙන්න බෑ බං. මං එයත් එක්ක තේ බිව්වා. අනික මං එයාගේ අතිනුත් ඇල්ලුවනේ බං. සහස් වහාම තාරකවත් ඇදගෙන එදින ගිය පාර දිගේ දිව ගියේය. නමුත් එහි ගේට්ටුවක් හෝ ලෑලි නිවසක් තිබුණේ නැත. තිබුණේ නායකීය පස්වලින් වැසුණු මහා පාළු නිම්නයක් පමණි. ඒ නිම්නය මැද පරවී ගිය වල් මල් අතර සහස්ගේ කුඩය පමණක් වැටී තිබුණි. සහස්ට ඇසුණි මීදුම අතරින් ඇදී ආ හුරු පුරුදු හඬකි. සමුගන්න කලින් එකපාරක් හරිවාව දකින්න මට ඕන වුණා සහස්. තාරක පැවසූ දේ සහස්ගේ කන්නඩි පුපුරවා හරින්නාක් මෙන් දැනුනි. එතැන් සිට ගෙවුණු සති කිහිපය සහස්ට දැනුනි මහ නපුරු සිහිනයක් ලෙසිනි. ඔහු රැකියාවට ගියේ නැත. ආහාර ගතේදී ඉතා අඩුවෙනි. ඔහු නිරන්තරයෙන් කල්පනා කළේ මයුමි ගැනය. ඒක මිරිගුවක් වෙන්න බැහැ තාරක. මට ඒ සුවඳ තාමත් දැනෙනවා බං. සහස් පවසන්නේ හිස් අවකාශයේ දෙස බලාගෙනය. තාරක තම මිතුරාගේ මේ තත්වය ගැන දැඩිසේ කනස්සල්ලට පත්ව සිටියේය. සහස් අපි ඒ ගමේ පන්සලට ගිහින් නායක හාමුදුරුවෝ හම්බෙමු. උඹට උනේ මොකද්ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙයි. දින කිහිපයකට පසු ඔවුන් දෙදෙනා නායකීය නිම්නයේ අසල පිහිටි කුඩා පන්සලට ගියහ. මහලු නායක හිමියන් ඔවුන් පවසන දේ ඉතා සංසුන්ව අසා සිටියහ. පුතා මයුමි කියන්නේ බොහොම පින්වන්ත කෙල්ලෙක්. ඒ නායයාම උනේ මීට අවුරුදු 5කට කලින් වෙසක් පොය දවසක. මුළු පවුලම ඒ පස්කන්දට යට වුණා. මයුමි ඒ වෙලාවේ හිටියේ කාමරය ඇතුලේ මොකක් හරි ලියලිය. හිමියෝ සෙමෙන් වදාළහ. ඒත් හාමුදුරුවනේ මට යව හම්බුනේ කොහොමද? සහස් බිම බලාගෙන ඇසීය. සමහර බැඳීම් තියෙනවා පුතා. මේ ආත්මෙන් විතරක් ඉවර වෙන්නේ නැති. මයුමි මිය යන්න කලින් දැඩිව ප්‍රාර්ථනා කරපු දෙයක් තිබුණා නම් ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා නම් ඇගේ ශක්තිය කොහේ හරි රැඳිලා තියෙන්න පුළුවන්. පුතාට පේන්නේ ඒ ශක්තිය වෙන්න ඇති. හිමියන් සහස්ට කුඩා පොතක් දිගු කළහ. මේක නායකීය තැන පස්සයින් කරද්දි හම්බ වුණේ. මයුමිගේ දිනපොත. මම මේක මෙච්චර කල් තියාගෙන හිටියේ කාට හරි අයිතිකාරයෙක් ඒ කියලා හිතාගෙන. සහස් වෙවුලෙන දෑතින් දිනපොත දිගහැරියේය. එහි පිටු කිහිපයක් පෙරලද්දී ඔහු දුටු දෙයින් ඔහුගේ දැසට කඳුළු ඉනුවේය. දිනපොතේ එක පිටුවක පැන්සලින් නැඳි රූපයක් තිබුණි. ඒ රූපය වෙන කිසිවෙකුගේත් නොව සහස්ගේමය. රූපයට යටින් ඇය මෙසේ ලියා තිබුණි. මම කවදාවත් දැකලා නැති ඒත් මගේ හීනෙට හැමදාම එන ඔයාව මම කවදා හරි මේ පාර දිගේ එනකල් බලාගෙන ඉන්නවා. සහස් දිනපොත පපුවට තද කරගත්තේය. තාරක පවා පුදුමයෙන් ගොළු විය. සහස් හීනෙන් දකිද්දී මයුමිත් ඒ කාලයේම ඔහුව හීනෙන් දැක තිබුණි. ඇය බලා සිට ඇත්තේ ඔහු එනතුරුය. මරණයට පවා ඒ ආත්මීය බැඳීම නතර කළ නොහැකි විය. දැන්වත් හිත හදාගන්න පුතා. ඇය බලාපොරොත්තු වුණේ ඔයාව එක්ක සැරයක් හරි දකින්නයි. ඒක ඉෂ්ට වුණා. දැන් ඇයට නිදහසේ යන්න දෙන්න. හිමියෝ අනුශාසනා කළහ. එදින සවස සහස් නැවතත් ඒ නිම්නයට ගියේය. දැන් එහි මීදුම නැත. හිරු බැස යන රන්වන් එළියෙන් මුළු නිම්නයම නැහැවී තිබුණි. සහස් මයුමි වෙනුවෙන් සුදු මල් කලබක් එතන තැබුවේය. මම ආවා මයුමි. මම දන්නවා ඔයා කොහේ හරි ඉඳන් මාව බලාගෙන ඉන්නවා කියලා. ඔයාට නිවන් සුව. සහස් මිමිනුවේය.
එවිටම හමා සිහිල් සුළඟක් සහස්ගේ මුහුණ පිරිමැද ගියේය. එය හරියට මයුමිගේ අතැඟිලිවල ස්පර්ශය මෙනි. සහස්ගේ සිතට මින් පෙර කිසිදා නොදැනුණු සැහැල්ලුවක් දැනෙන්නට විය. ඔහු ආපසු හැරී පාර දෙසට ඇවිද යද්දී ඔහු දුටුවේ තාරක පාර අයිනේ බලා සිටින අයුරුය. සහස් මත සිනහවක් පෑවේය. ඔහුගේ හීනය දැන් අවසන් වී ඇත. නමුත් ඒ මතකය සදාකාලිකවම ඔහුගේ හදවතේ ජීවත් වනු ඇත. ඉතින් කතාව කියවපු අහපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.